Hello everyone. So hope you're doing well. ඉතින් කොහොමද වගේ නංගිල මල්ලාට. ඉතින් ආට ඕඩර්වල තියෙන තව මාසෙකට අඩු කාලයක්. ඉතින් ඒ නිසා මම හිතුවා වීඩියෝස් තුනක් විතර දාන්න ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එක පොඩ්ඩක් ફોකස් කරලා. ඉතින් මම මේ වීඩියෝස් තුනෙන් කියන්න යන්නේ කොහොමද ඔයාලගේ පේපර් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. ඒතකොට පේපර් ස්ට්‍රක්චර් එකට ඔයා question wise focus කරනවා නම් කොහොමද අපි ඒ question එකකින් question එකට focus කරන්නේ. question එකකට හරියට උත්තර දෙනවා නම් ඒ අදාළ questions වලට අපි හරියට මුහුණ දෙනවා නම් අපි මොනවද දැනන් ඉන්න ඕන දේවල් මොකද ඒවා question වල වෙනස් වෙනවා. ඉතින් ඔයාලා thumbnail එකෙන් දැක්ක විදිහට ඔයාලගේ all level paper එක කොහොමද හැදිලා තියෙන්නේ, එතකොට all level paper එකේ structure කොහොමද තියෙන්නේ, marks donate කරන විදිහ, ඒ වගේම තමයි අපි question wise focus කරලා අපි බලමු ඒ අදාළ question එක question එකට අදාළ විදිහට හොඳට උත්තර දෙන්න මොනවද දැනන් ඉන්න ඕනි දේවල්. මෙහෙමයි ඉතින් ඒ සද්දෙන්නේ මගේ ඇත්තටම පුටුවෙන්. ඒ සද්ද ටික නම් ගන්නවා මම දන්නේ නැතුව. ඉතින් ඕක මැද හරියක් යද්දි කොහොම මෙව්වා වුණොත් ඒ සද්ද පොඩ්ඩක් ඉග්නෝර් කරලා මේ අපි වීඩියෝ එක කන්ටිනියු කරමු. තවත් වෙලාව නාස්ති කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. First things first. ඉතින් ඉංග්‍රීසි පේපර් යන්නේ ඕනි පේපර් එකකට උත්තර ලියනවා නම් ඔයා පිළිපැදිය යුතු පළවෙනි එක තමයි time management එක. ඉතින් ඔයා කොහොමද හරියටම time එක manage කරගන්නේ? අපි ඉංග්‍රීසි පේපර් එක ફોකස් කරොත් දැන් ඔයා හිතන්න ඔයාලට as example දැන් ප්‍රශ්න 16ක් ඇවිත් තියෙනවා. හරි මම දැන් හිතනවා දැන් ඔයාලට මාසයකට අඩු කාලයක් තියෙන. ඒක නිසා ඔයාලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න නැති කියලා මම හිතනවා. ඉතින් දැන් කියන questions 16ක් එනවනේ. ඉංග්‍රීසි පේපර් එකේ ඕල පේපර් එකේ questions 16න් ඔය ඉස්සලාම පළවෙනි question එක. ඒ පළවෙනි question එකේ ඔයා හරියටම උත්තරේ ලියනවා. හරි ඔයා පළවෙනි question එක it's easy so never mind. පළවෙනි question එක උත්තර ලියනවා. So then you are going to the next one. දෙවෙනි එකට ගියාට පස්සේ අන්න පොඩ්ඩක් confusing. ඊපස්සේ මේකට උත්තරේ දන්නා හැබැයි sure නැහැ. දැන් on the fence ඔයා දැන් දෙපැත්තට වෙන්නවා. අන්න ඒ වෙලාවට ඔයා ඒකට වැඩි pressure කරන්න යන්න එපා. ඔයාලා 85%ක් ඔයා දන්නා වගේ නම් කමක් නැහැ. ඒ වුණත් ඔයාලට පොඩ්ඩක් confusing නම් පැටලෙන් සහගත ගතියක් තියෙනවා නම් ඔයා එතකොට මොකද කරන්නේ? ඒ question එක skip කරලා ඔයා යනවා third question එකට. now okay third question එක හරි. third question එක පුළුවන්. දැන් ඔයා third question එකත් කරා. then you will move on to the fourth one was okay. then this fifth one on ඔය වගේ දැන් ඔයා කරගෙන යද්දී on the sixth one එකත් පොඩ්ඩක් complicating. ඉතින් ඔයා ඒ වෙලාවට එව්වට හුඟක් කාලය යොදන්න එපා. okay so easy things first. lazy දේවල් තියෙන ඒ lazy questions ඉස්සෙල්ලාම කරන්න. ඊට පස්සේ දැන් ඔයා පළවෙනි question එකකින් නම් එහෙම second එක skip කරා, third fourth fifth කරා, sixth එක skip කරා, ඒ වගේ එහෙම කරගෙන ගියා. දැන් questions ඔක්කොම overall questions ඔක්කොම උත්තර ලියලා තියෙනවා. දැන් එතකොට දැන් ඔයා paper එකේ ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් paper එකේ මේ අදාළ තැන් වලට කොහොමද ඇවිත් තියෙන questions මොනවද අහලා තියෙන එක. අන්න දැන් overall ඔයා question paper එකේ lazy ප්‍රශ්න ටික දැන් ඔයා කරා යන්න. ඊට පස්සේ ඔයා ආය යන්න අර second question එක. අන්න දැන් ඔයාලට පොඩි අවබෝධයක් තියෙනවා paper එක ගැන. දැන් ඔයා ඉස්සෙල්ලා හිටියට වඩා පොඩ්ඩක් දැන් ඔයාගේ මනස රිලැක්ස් වෙලා තියෙනවා. දැන් ඔයා ඉස්සෙල්ලා කන්ෆියුස් වෙලා තිබ්බා second question එකේ. දැන් ඔයා ආයේ second question එකට ගිය ගමන් ඔයාට එකපාරටම උත්තර එන්න පුළුවන්. ඇයි දැන් ඔයාගේ ප්‍රෙෂර් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ලේසි ප්‍රශ්න වලට ඉස්සෙල්ලාම උත්තර දීලා අමාරු ප්‍රශ්න අන්තිමේට තියාගන්න. ඒකෙන් ඔයාට හුඟක් ටයිම් මැනේජ්මන්ට් ගන්න පුළුවන්. එතකොට අර ප්‍රෙෂර් එකක් නැතුව දැන් ඔයා හදිසියවත් දන්නේ නැති question එකකට හුඟක් කාලය යොදනවා කියන ඔයාට අනිත් questions කරගන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා lazy tick කරලා අමාරු ටික පස්සට තියන්න. දැන් දෙවෙනි එක ඇවිල්ලා instructions. ඔව් ඕනි පේපර් එකක් ගත්තොත් ඔයාලට instructions slot එකක් දීලා දෙනවා. ඔය instructions හරියට කියවලා ඒ instructions පිළිපදින්න නැතුව උත්තරේ ලියනවා කියන්නේ අන්න ඔයාලට ලකුණු අඩු වෙන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහළයි. ඒ නිසා question එක කියවන්න කලින් ඒකේ instructions මොනවද දීලා තියෙන්නේ කියලා point out කරගන්න. ඊට පස්සේ instructions වලට අදාළ විදිහට question එකට උත්තර ලියන්න. එතකොට instructions කියවනකොට එකපාර නෙවෙයි, දෙපාර නෙවෙයි, තුන් පාරක් නෙවෙයි ඔයාලට තේරෙන එක instructions කියවන්න. now we are moving on to the questions instructions වගේමයි එව්වත් එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, තුන් පාරක් නෙවෙයි, හතර පාරක් නෙවෙයි මගේ නංගිලා වන්දලාට තේරෙන එක ඔව්ව හරියටම කියවන්න. වැරදි විදිහට question එක අවබෝධ කරගෙන වැරදි answer එකක් දුන්නොත් ඔයාගේ full answers ඔක්කොම වැරදි. ඉතින් හරියට instructions and questions කියවන්න. හරි. දැන් අපි යමු කොහොමද ඕලල්
paper එකට හරියට answers ලියන්නේ කියලා බලන්න. දැන් ඔයාලට English paper එකේ parts දෙකක් හම්බුනේ. ඒ දෙකෙන් first part and the second part. අනිත් questions papers වගේ නෙමෙයි මේකේ part first and the second ඔක්කොම question paper එකේම ඔයාලා answers ලියන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් අපේ අනිත් ඒවට සාපේක්ෂව අපේ English paper හරිය හොඳක් තියනවා වගේ තේරෙනවා. Okay. හරි. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ first part and the second part. එතකොට overall මුළු question paper එකටම questions තියෙන්නේ 16යි. ඒ කාණේ ඉඳන් ආව කියන්නේ 16. ඔය 16 පළවෙනි question එකේ නම් 8 වෙනි question එක අයිති වෙන්නේ part 1 එකට. ඊට පස්සේ ඉතුරු 9 වෙනි question එකේ ඉඳන් 16 වෙනි question එක අයිති වෙන්නේ second part එකට. හරි. first part එක කරන්න ඔයාලට හම්බෙන්නේ පැයක කාලයක්. ඒ වගේම second part එක කරන්න ඔයාලට හම්බෙන්නේ පැය දෙකක කාලයක්. first part එකෙන් ඔයාලට ලකුණු 40කුත් second part එකෙන් ඔයාලට හම්බෙන්නේ ලකුණු 60ක ප්‍රමාණයක්. So overall you will get 100 marks. හරි. දැන් අපි first part එකයි second part එකයි compare කරලා බලමු. මේ දෙක අතර තියෙන පොඩක් සමානතාව පොඩ්ඩක් මොනවද කියලා. හරි. first part එක ගත්තොත් අපි first part එකේ question 1 ඉඳන් question 4 වෙනකන් අපිට තියෙන fill in the blanks. එතකොට අපි යමු second part එකට. second part එකේ 9th question එකේ ඉඳන් 12th question එක වෙනකන් තියෙන්නේ අපිට fill in the blanks. ඔව්. එතකොට 13th question එකේ තියෙන්නේ paragraph එකක් මොකක් හරි කියලා නිකන් පොඩි ලාවල ටික් එකක් කරලා නැත්නම් සිම්බල් එකයි මොකක් හරි දාන්න. ඒකට හරියට fill in the blanks තියෙන්නේ 12th question එකට යනවා විතරයි. හරි. දැන් අපි question wise බලමු. ඔයාලට හරියට මේ අදාළ question එකට උත්තර ලියන්න ඔයා මොනවාද දැනන් ඉන්න ඕනි දේවල් කියලා. Okay. හරි. මම ඔයාලට question wise කියද්දී අපි example එකක් විදිහට 2024 හරි 2023 හරි paper එකක් මම ඔයාලගේ screen එකත් දානවා. එතකොට ඔයාලට screen එකෙන් ඒ paper එකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ අදාළ අවුරුදු වල ඒ ප්‍රශ්න දැවිත් තියෙන්නේ මොනවාද? එතකොට ඒකෙන් ඔයාලට කො idea ගන්න පුළුවන් paper එක සම්බන්ධ. Okay. Now let's move to the first question. මේ question එකේ ඇති දෙයක් නැහැ. මේකේ තියෙන්නේ filling the blanks තමයි. මේකේ තියෙන හුඟක් වෙලාවට ඔයාලට pitch එකක් දීලා දෙනවා. ඒ pitch එක ළඟ යන මොනවා හරි දෙයක් යටින් දීලා දෙනවා description එකක්. ඒ description එක කියලා ඒ description එකට අයිති වෙන මොකක් හරි pitch එකක් උඩ තියෙනවනේ ඒ pitch එකේ letter එක ඒ description එකේ තියෙන box එකේ දාන්න. හරිද? ඉතින් මම හිතන්නේ මේ ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. අපි යමු second එක. The second question මම හිතලා කිව්වත් වගේ මේකේ තියෙන මොනවද? fill in the blanks. මේ second question එකට අපිට හරියටම උත්තර ලියන්න ඕනේ නම් අපි මෙවුව හුඟක් focus කරලා ඉගෙන ගන්න ඕනේ. හරිද? second question එකේ හුඟක් වෙලාවට යාළුවා අපිට paragraph එකක් දීලා තියෙනවා. ඔය paragraph එකේ එක එක වචන අයින් කරලා ඒ වචන වලට අපිට blanks දීලා තියෙනවා. ඒ අදාළ වචනේ ඒ blank එක fill කරන්න. අපිට හුඟක් වෙලාවට මේක කරන්න හුඟක්ම අපි focus කරන්න ඕනේ මොනවද? verbs, nouns, adjectives, adverbs. ඒකින් අපිට පුළුවන් second question එක ගොඩ දාගන්න. අපි යන්කෝ එනම් 2024 කොහොමද paper එකේ question එක ඇවිත් තියෙන්නේ කියලා බලන්න. දැන් අපි යන් third question එකට. third question එක ළමයි හැම අවුරුද්දෙම අපිට දීලා තියෙන ලොකු pitch එකක්. ඔය pitch එක ගැන description එකක් යටින් තියෙනවා. ඒ pitch එක බලලා හොඳට pitch එක අවබෝධ කරලා ඒ description එක fill කරන්න තමයි තියෙන්නේ. ඔය description එකට අපිට දීලා තියෙන word box එකක්. ඉතින් ඔය box එක ඇතුලේ තියෙන words උපයෝගී කරගෙන තමයි description එක fill කරන්න ඕනේ. හරි. දැන් අපි යන්කෝ 2023 question එකටයි 2024 question එකයි බලන්න. මේකට ළමයි අපිට ලකුණු 5ක් හම්බ වෙනවා. මෙතන හිස්තන් උපරිම 10ක් තියෙනවා. ඒ 10ට ලකුණු භාගය ගන්න දීලා අපිට ලකුණු 5ක් හම්බ වෙනවා. දැන් අපි focus කරමු fourth question එකට. Fill in the blanks using the following words in the box. එකට box එකක් දීලා තියෙනවා. යට questions අහලා තියෙනවා.
ඒ box එකෙන් අදාළ word එක අරගෙන ඒ questions වල blanks fill කරන්න තියෙනවා. ඉතින් අපි fourth question එක කරනවා නම් fourth question එකට හුඟක් mainly focus කරන්න ඕන දේවල් ටික තමයි conjunctions. what I mean by conjunctions? අපි sentences දෙකක් එකට කරනවා නම් ඒ එකට කරන තැනදී අපි use කරන මොකක් හරි word එකක්. ඔය words වලට තමයි conjunctions කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හුඟක් දුරට because, or, but, after ඔය ඇවිල්ලා examples ටිකක් හුඟක් බහුලව use කරන conjunctions වලට. ඉතින් conjunctions ගැන හොඳ අවබෝධයෙන් exam වලදී යන්න. දැන් අපි බලමු 2024 and 2023 කොහොමද papers වල ඒ question එක ඇවිත් තියෙන්නේ. මේ fourth question එක කරන්න නම් අපිට conjunctions, prepositions ඒවා තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ගියොත් fifth question එකට ඒ කට්ටිය topic එකක් දීලා තියෙනවා. ඒ topic එකට අනුව ඡේදයක් දීලා තියෙනවා. පොඩි paragraph එකක් දීලා තියෙනවා. ඒ paragraph එක ඉවර වුණාට පස්සේ යටින් දීලා තියෙනවා පොඩි පෙට්ටියක්. table එකක් කියලා දාන්න. ඒ table එකේ ඔයාලගේ දැන් paper එක ගත්තොත් left hand side එකේ තියෙනවා questions ටිකක්. ඊට පස්සේ අනිත් පැත්තේ right hand side වල blanks තියෙනවා. ඒකට අපි තියෙන්නේ මොකද්ද? උත්තර ලියන්න. හරි. ඉතින් එතකොට ඒකේ අවඩ් සාමාන්‍යයෙන් කරන් තියන්නේ අර ඡේදය කියවුවා. ඊට පස්සේ ඊට අදාළ questions ටිකට answers ටික ලියුවා. ඔන්න ඔච්චරයි. එතකොට දැන් අපි ගිය පාර papers ටික ඇවිත් තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමුකෝ. හරි. දැන් මේවයි. first part එකේ fifth question එකට පස්සේ, ඒ කියන්නේ පස්වෙනි question එකට පස්සේ ඔයාලට අය fill in the blanks මොකුත් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන මොනවාද? තනිකර ලියන්න තමයි first part එකේ දැන් පහක් තියෙනවා. ඊට පස්සේ 6, 7, 8. ඔය questions ටිකනේ මේ first part එකේ ඉතුරු වෙන්නේ. ඉතින් ඔය ටිකට ඔයාලට තියෙන්නේ හොඳට memorize කරගෙන පාඩම් කරගෙන ගිහිල්ලා ඒ පාඩම් කරන ටික topic මාරු කරගෙන කොහොම හරි ලියන්න. හරි. එතකොට අපි දැන් බලමු 6th question එකේ. question number 6. 6 වෙනි question එකේ question number 6 එකේ මොනවද එන්නේ කියලා. සාමාන්‍යයෙන් note එකක් එනවා, notice එකක් එනවා ලියන්න. නැත්තම් announcement එකක්. මොකක්ද announcement එක? ඔය train එකේ එහෙම යනකොට announcement එහෙම දෙන්නේ. ආන්ගේ වගේ මොකක් හරි announcement එකක්. ඔය තුන තමයි 6th question එකට එන්නේ. දැන් අපි බලමු පොඩ්ඩක් 6th question එක දැන් මේ අවුරුදු කිහිපයක කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. දැන් අපි යමු 7th question එක. 7th question එක ළමයි ඉතින් අපිට හුඟක් වෙලාවක් තියෙන්නේ මොකද්ද? ඒ කට්ටිය මොකක් හරි ටෙක්ස්ට් එකක් දෙනවා. ඒ ටෙක්ස්ට් එක හරියට කියවලා ඒ කට්ටිය යටින් දීලා තියෙන questions වලට answers කරන්න. ඉතින් හුඟක් වෙලාවට ඡේද දෙකක් විතර දීලා තියෙනවා. ওই ඡේද දෙකේ මොකක් හරි ස්ටෝරි එකක් තියෙනවා. නැත්නම් ඔය once upon a time ස්ටෝරි එකක් පටන් ගන්නවා. හුඟක් වෙලාවට ඉතින් folk story ওই ස්ටෝරි එක කියවලා ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර කරන්න. ඕකේ අහලා තියෙන ප්‍රශ්නත් හුඟක් වෙලාවට අන්ඩර්ලයිනින් තමයි අහන්නේ. ඒ කට්ටිය ප්‍රශ්න දීලා ඊට පස්සේ යටින් උත්තර 3-4ක් දීලා ඒ හරියක අන්ඩර්ලයින් කරන්න තමයි තියෙන්නේ. ඒකත් ගොඩාක් අමාරු වෙන්නේ නැහැ. මේකට හුඟක් ඉතින් ඉංග්‍රීසි වචන දැනගෙන ඉන්නවා. හරිද? ඕකේ. ඒකටත් අපිට හම් වෙන්නේ ඉස්සෙල්ලා වගේම ලකුණු 5යි. ඕකේ. ඒකටත් අපිට හම් වෙන්නේ ඉස්සෙල්ලා වගේම ලකුණු 5යි. ඊට පස්සේ
first part එකේ last question එක. That means question number 8. ඔය 8 එක දෙන්න හුඟක් වෙලාවට අපිට දීලා තියෙනවා මොකක් හරි topics දෙකක්. A and B. ඉතින් ওই topics දෙකේ දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහරක් වෙලාවට A එකේ දෙනවා good health habits in a classroom. හරි. එතකොට B an unforgettable incident in my life. දැන් ඔය වගේ මොකක් හරි topics දෙකක් දෙනවා. ඉතින් මේ topics දෙකට වචන 50ත් 60ත් අතර පොඩි paragraph එකක් ලියන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හුඟක් අමාරුයිද? නෑ. ලේසියෙන්ම උතෙන් ලකුණු පහක් අපිට ගන්න පුළුවන්. ඒකට අපි බලමුකෝ දැන් මේ කාලවටිකේ කොහොමද questions ඇවිත් තියෙන්නේ කියලා 8 එකේ. හරි ළමයි. දැන් first part එකේ වැඩේ කොහොමයි වෙන්නේ? එතකොට දැන් මට තේරෙනවා first part එකේ questions 8ක් දෙනවා. ඔය 8න් හැම question එකකටම ලකුණු 5 5 එනවා. එතකොට 8 වරක් 5 ගියද ලකුණු 40. එතන ඔයාලා ගන්න පුළුවන් 40 marks ලේසියෙන්. හරි. first part එක ඉවරයි. දැන් අපි යන් අපේ second part එකට. ඔන්න ළමයි දැන් තමයි හරියටම වැඩේ පටන් ගන්න. second part එක කියන්නේ ලකුණු 60ක්. ඉතින් මේකෙන් කොහොමද ලකුණු ටිකක් ගන්න පුළුවන් නා කියන්නේ ඔයාලා අනිවාර්යයෙන් O level English paper නම් ගොඩ දා ගන්න හොඳටම පුළුවන්. O level English paper එක ගොඩ දා ගන්න එක නැති. දැන් අපි යන්කෝ 9th question එක තමයි second part එකේ first question එක. එතකොට 9th question එකේ තියෙන මොකද්ද? fill in the blanks. ඒ 9th question එකෙන්නේ මොකක් හරි paragraph එකක් තියෙනවා. ඒ paragraph එකේ හුඟක් වෙලාවට paragraph එක දීලා ඒකේ blanks තියෙනවා. ඒතකොට ඒ blanks fill කරන්න යාලා වෙනම word box එකක් දෙනවා. ඒ ওই box එකේ ඔයාලට අදාළ කරන words දීලා තියෙනවා. ඉතින් මේ words අරගෙන ඔයාලට මේ blank එක fill කරගෙන යන්න තියෙනවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න නම් අනිවාර්යෙන්ම අපි දැනන් ඉන්න ඕනි කරුණු දෙකක් තියෙනවා. හුඟක් වෙලාවට 9th question එක focus වෙන්නේ මේ පසුගිය අවුරුදු ටික අපි අධ්‍යයනය කරොත් 9th question එක focus වෙන්නේ හුඟක් වෙලාවට nouns, verbs, adverbs and adjectives. ඔය ටික හරියටම ඉගෙනගෙන පාඩම් කරගෙන ගියොත් ඔයාලට 9th question එක ගොඩ දාගන්න නැති. හරි දැන් අපි බලමුකෝ මේ අවුරුදු ටිකේ ගියපු අවුරුදු ටිකේ කොහොමද ඔය question එක ඇවිත් තියෙන්නේ කියලා. හරි. දැන් 9th question එක හරි. දැන් මොකද 10th question එක. 10th question එක මොකද්ද හුඟක් වෙලා තියෙන්නේ? Fill in the paragraphs using the correct form of verb. හරි. ඔයාලට paragraph එකක් දීලා තියෙනවා. ඉතින් මේ paragraph එක correct form of verb use කරලා fill කරන්න තියෙනවා. උදාහරණයක් ගත්තොත් paragraph එකක් දීලා තියෙනවා. ඒ paragraph එකේ blank එකක් තියෙනවා. ඉතින් මේ blank එක ඉවරනාට පස්සේ ඔයාලට brackets අස්සේ දීලා තියෙනවා මොකක් හරි වචනයක්. කියන්නේ take කියලා. take කියන්නේ ගන්නවා කියන එක. දැන් ඔය take එක ඒ paragraph එකට හරියට suit වෙන විදිහට ඒකේ verb එකේ form එක වෙනස් කරන්න ඕනේ. take එක එක්ක took නැත්නම් taken අන්න ඒ වගේ ඔයාලට හොඳ grammatical knowledge එකක් තියෙන්න ඕනි මේ ප්‍රශ්නේ කොට දාගන්න. හොඳට ඔය verbs form of verbs tenses 12 ගැන පොඩ්ඩක් හොඳ අවබෝධයෙන් ගියොත් ඔයාලට 10th question එක කොට දාගන්න කියන නේද? හරි අපි දැන් බලමු 10th question එක කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. එතකොට 11th question එක තමයි සාමාන්‍යයෙන් ළමයින්ට O level ළමයින්ට කියන්නේ හුඟක් හොඳට ඉංග්‍රීසි දන්න ළමයින්ට උනත් පොඩ්ඩක් complicated confusing question එකකට තියෙන question number 11 එක. ඉතින් මොකද්ද question number 11 එකේ තියෙන්නේ? හුඟක් වෙලාවට question number 11 එක focus කරන්නේ ළමයාට හුඟක් පොඩි passage එකක් දීලා මේ passage එක ළමයා තේරුම් අරගෙන එයා කොහොමද ඒක logically සහ grammatically ඒ blanks fill කරන්නේ කියලා. ඉතින් මේක fill කරනවා නම් ළමයි ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලට verbs ගැන දැනන් ඉන්න ඕනේ, nouns ගැන දැනන් ඉන්න ඕනේ. එතකොට prepositions, connections, conjunctions ඒ වගේම logical thinking. මේ අදාළ තැනට මේ හරියටම ගැලපෙන වචනේ apart from grammar logically හිතලා උත්තරේ ලියන්න පුළුවන් වෙනත් හැකියාව ඔයාලට තියෙනවා. මේකේ ප්‍රධානම වැදගත්ම දේ තමයි ඔයාලා හරියටම ඒ දෙන paragraph එක
තුන් වතාවක් දෙතුන් වතාවක් නෙමෙයි මම කලින් කිව්වත් වගේ සියවර දාකරි කමන්නේ කියවලා හොඳට අවබෝධ කරගන්න මේ ස්ටෝරි එක නැත්නම් මේ පැසේජ් එක මොකක් වටාද ගෙතෙන්නේ කියලා. එතකොට ඔයාලට ලේසි ලොජිකලි මේකට හරියටම උත්තර ලියන්න. හරි. අපි බලමු දැන් සාමාන්‍යයෙන් කොහොමද ගිය අවුරුදු ටික ඇවිත් තියෙන්නේ කියලා. හරි ඔන්න එහෙනම් දැන් ඔයාලා 13th question එකට ආවා. සාමාන්‍යයෙන් 13th question එකේ ඔයාලට දීලා තියෙන වචන සාමාන්‍යයෙන් පහක් විතර. ABCD letters දාලා A එකට එක වචනයක් B එකට වචනයක් වගේ වචන ටිකක් දෙනවා. ඊට පස්සේ යටින් එක එක paragraphs ටිකක් දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ paragraph ටික කියවලා ඒ paragraph ටිකෙන් හැඟවෙන දේ තියෙන්නේ. ආන්ගේ හැඟවෙන දේ අර උඩ තියෙන words වල තියනවාද කියලා බලලා ඒ හැඟවෙන දෙයක් තියෙනවනේ appropriate word එක අරගෙන අතන ඉස්සරහින් ලියන්න. අනිත් questions වලට සාපේක්ෂව second part එකේ මේ question එක පොඩ්ඩක් ලේසි වෙයි කියලා මම හිතනවා. මේකට සාමාන්‍යයෙන් ලකුණු 5ක් වගේ තමයි හම්බෙන්නේ. ඉතින් මේකත් හොඳට දෙපාරක් තුන් පාරක් කියවලා හොඳට අවබෝධ කරගෙන ලියන්න ඕනේ ප්‍රශ්නයක්. හරි අපි දැන් බලමුකෝ දැන් 13 question එකෙන් කොහොමද ගිය පාරවල් වල ඇවිත් ඉන්නේ කියලා. හරි දැන් තියෙන්නේ 14th question එක. හරිද? 14th question එකේ ඔයාලට options දෙකක් දෙනවා. ඒකේ option A and option B. මොකක් කරලාද option A එකේ ඉන්නේ letter එකක් ලියන්න. So letter can be a formal letter or an informal letter. ඒ කියන්නේ letter එක formal වෙන්නත් පුළුවන්. formal letter එකක් කියන්නේ ඔයාලට කවුරු හරි සාමාන්‍යයෙන් කරුතෙන් මොකක් හරි නිලධාරියෙක් හරි කවුරු හරි ටීචර් කෙනෙක් හරි මොකක් හරි formally ඔයාලට address කරන්න ඕන නම් අන්න ඒ වගේ ලියන letter එකක් ලියන්නත් තියෙනවා. නැත්නම් ඉන්ෆෝමලි කියන්නේ මොකක් හරි යාළුවෙක්ට වගේ ලෙටර් එකක් ලියනවා නම් අන්න ඒ වගේ ඒ කැටගරි දෙකේ ලෙටර් එකක් දීලා තියෙනවා. ඒ දෙකෙන් ලියන්න. එතකොට ඔප්ෂන් B එකට ගත්තොත් හුඟක් වෙලාවට මේ වෙනකන් ඔප්ෂන් B එකේ graph description තමයි ඇවිත් තියෙන්නේ. එතකොට pie chart ඇවිත් තියෙනවා. bar graph ඇවිත් තියෙනවා. ඊට පස්සේ අය මේ table description ඇවිත් තියෙනවා. table description නම් මම මතකයි දෙක පාර යාවේ. මේ ඒත් එක්කම හුඟක් වෙලාවට Venn diagram එක මේ වෙනකන් ඇවිත් නැහැ. ඉතින් බොහෝ සම්භාවිතාවක් තියෙයි මම හිතන්නේ මේ අවුරුද්දේ එන්න Venn diagram එක. එහෙමත් මම Venn diagram එක කොහොමද හදන්නේ කියලා මම ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔය හතර තමයි ඔයාලට option B එකේ එන්නේ. ඉතින් ඒ වගේ question එකකට හොඳට ready වෙලා යන්න පුළුවන්. මොකද ඔයා දන්නවා හරියටම target කරලා මෙන්න මේ questions ටික එනවා කියලා. question number 7, question number 14. ඔව්වා එහෙම අනිවාර්යෙන් දන්නා මෙන්න මේවා ටික එන්නේ කියලා ඔයාලට අනිවාර්යෙන් ඕකෙන් ලකුණු ටිකක් grab කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ලකුණු 10ක් හම් වෙනවා 14th question එකේ. හරි අපි බලමුකෝ මේ අවුරුදු කාලෙටම ඇවිත් තියෙන questions ටික කොහොමද කියලා. Okay guys, දැන් එහෙනම් ළමයි අපි යමු අපේ අන්තිම question එක question paper එකේ second part එකේ අන්තිම question එක overall question paper එකේ අන්තිම question එක වෙන question number 16 බලන්න. සාමාන්‍ය ළමයි question number 16 එක donate කරනවා ඒකට ලකුණු 15ක්. ඉතින් ඔය ලකුණු 15න් අඩුම ලකුණු 10ක් පොත් ගන්න try කරන්න. ඔය question එකට question number එකේ සාමාන්‍යයෙන් යා A B C D කියලා හුඟක් වෙලාවට A B C D කියලා options හතරක් විතර දෙනවා. එතකොට ඔය options හතරෙන් අපිට one of the following කියන්නේ ඔය questions හතරෙන් එකක් තමයි කරන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාවට ඔය question හතර ඇතුලේ පකලාට essay එකක් තියෙනවා. හරිද? ඒත් එක්කම report එකක් හෝ මොකක් හරි story එකක්. මොකක් හරි incident එකක් දීලා ඒ incident එක continue කරන්න කියලා මොකක් හරි story එකක් වගේ එකක් දෙන්න. නැත්නම් report එකක් ලියන්න කියලා තියෙනවා. ඒත් අනිත් එකක් ඇවිල්ලා dialogue දෙන්නෙක් අතර වෙන සංවාදයක්. ඒ සංවාදය දෙන්නෙක් පටන්ගෙන පස්සේ කන්ටිනියු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ආටිකල් එකක්. දැන් තේරෙනවනේ එක්ක essay එකක්, report එකක්, ආටිකල් එකක්, නැත්නම් dialogue එකක්, story එකක් අන්න ඔය ටික තමයි අනිවාර්යෙන්
question number 16 එකට එන්නේ. ඉතින් අපි ෂණික බලමු last year papers වල කොහොමද මේක ඇවිත් තියෙන්නේ කියලා. හරි ළමයි. ඉතින් දැන් ඔයාලා තේරෙනවා ඇත්තටම O level English paper පොඩ්ඩක් කටපාඩම් කරන් ගියා නම් අනිවාර්යෙන් අපිට හොඳ මැච් එකක් ගහගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? මොකද හැම පාරම question 16ක් එනවා. ওই 16 හැම question එකක්ම එන්නේ එකම විදිහට. questions දෙන රටාව වෙනස් කරාට හැබැයි එකම question එක එන්නේ එකම concept එක තියෙන questions. ඉතින් අපි හරියට මේ concept එක අවබෝධ කරගෙන paper එකට මුහුණ දුන්නොත් අනිවාර්යෙන් අපිට කිසි ගේමක් නැතුව O level paper English paper එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකේ මම කල්පනා කරන්න යන්නේ මේ question wise අපි පොඩ්ඩක් deeply බලමු කොහොමද හරියටම මොන තැන්වල target කරන්න ඕනේ හරියටම ඒ questions වල full marks grab කරගන්න. අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් join වෙන්න. If English feels confusing, you are in correct place. See you.